ලංකාවේ මධ්‍යම කඳුරේ සාමාන්‍ය මිනිස්සුන්ට කවදාවත් යන්න බැරි හැමදාම තද මීදුමෙන් වැහුණු හුන්නස්ගිරි කන්දේ මුදුනක තමයි මහා රාවෙන මායා විද්‍යාලය පිහිටලා තියෙන්නේ. මේක සාමාන්‍ය ඉස්කෝලයක් නෙමෙයි. මෙහි ඉගෙන ගන්නේ අපේ රටේ ජනකතාවල එන රක්ෂයෝ, යක්කු සහ නාග ලෝකයේ ළමයි. හැබැයි මේ කතාවේ වීරයා වෙන්නේ ගරා. ගරා කියන්නේ හරිම හුරතල්, ලොකු ඇස් තියෙන, හැම තිස්සෙම hina වෙලා ඉන්න පොඩි ගරා යකෙක්. ගරාගේ අම්මා එයාට ඉස්කෝලේ යන්න ලෑස්ති කළේ හරිම අමුතු විදිහට. සාමාන්‍ය ළමයි කනකොට ගරාට උදේට හම්බුනේ දුම් දමන කහපාට මැජික් ටැඹිලි ගෙඩියක්. ඒක බීපු ගමන් ගරාගේ ඇඟ පුරාම තියෙන රතු සහ කහ ඉරි දිලිසෙන්න ගත්තා. පුතේ ගරා, අද ඉස්කෝලේ පළවෙනි දවස. මතකයිලේ අපේ පරම්පරාවේ ගෞරවය රැක ගන්න ඕනේ. මිනිස්සුන්ව බය කරන දරුණු පෙනුමක් මවන්න පුරුවන් මැජික් එකක් අද අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. අම්මා කිව්වේ ගරාගේ ඔළුවේ තියෙන කුඩා වෙස්මුහුණ හෙඩ කරන ගමන්. ගරා hina වෙලා ඔළුව වැනුවට එයාගේ හිතේ තිබුණේ වෙනම අදහසක්. එයාට ඕන උනේ කාවවත් බය කරන්න නෙමෙයි, හැමෝවම හිනස්සවන්න. ගරා ඉස්කෝලේ යන පාරේදී එයාගේ හොඳම යාළුවා ගුණාව හම්බුණා. ගුන්න කියන්නේ බඩතඩියෙක්. එයා ඇවිදින්නෙත් නිදාගෙන වගේ. මචං ගරා, අද රිදී යකා ගුරුතුමා අපිට භයානක පෙනුම මවන පාඩම උගන්වනවා කිව්වා. මට නම් බයයි බං. මට මවන්න පුරුවන් වෙන්නේ බුලත් විටක් විතරයි. ගුන්න ඈනුම් මරිමින් කිව්වා. දෙන්නත් එක්ක ඉස්කෝලේ ගේට්ටුව ගාවට යනකොටම දැක්කේ ලොකු කළුගල් කණු වලින් හදපු වටේටම ගිනි බෝල පාවෙන මහා මන්දිරයක්. ඒක තමයි ඉස්කෝලේ. ඉස්කෝලේ මිදුලේ හිටියා ගිනි කියලා කෙල්ලෙක්. එයා රතු පාට ඇඳුමක් ඇඳගෙන හිටියේ. එයා යන තැන බිම පිච්චෙනවා. එයා හරිම සැරයි. "ඒ ගරා, ඔයා අදත් අර විහිළු මූණ දාගෙන දාවේ. මෙතන තියෙන්නේ යක්කුන්ගේ ඉස්කෝලයක්, විකටයන්ගේ ඉස්කෝලයක් නෙමෙයි." ගිනි ගොරවමින් කිව්වා. ගරා මොකුත් නොකියා hina වුණා විතරයි. පළමු පීරියඩ් එක පටන් ගත්තේ මහා රිදී යකා ගුරුතුමා. එයාට තියෙන්නේ අඩි 10ක් විතර දිග රිදී පාට රැවුලක්. එයා වේවැල වෙනුවට පාවිච්චි කරන්නේ දිලිසෙන නාග සැරයටියක්. "ළමයි, අද ඔයාලගේ පළවෙනි පරීක්ෂණය. මම මේ මැජික් කණ්ණාඩිය ඉස්සරහට එනකොට ඔයාලා මේ ලෝකේ තියෙන බය හිතෙනම රූපය මවන්න ඕනේ. බැරි වුණොත් සතියක් යනකන් යකා පෑගුණු මිනිස්සුන්ගේ ගෙවල් වල බිත්ති උඩ නිදා ගන්න වෙනවා." ගුරුතුමා ගිගුම් දෙන හඬින් කිව්වා. මුලින්ම ගියේ ගිනි. එයා කණ්ණාඩියේ ඉස්සරහට ගිහින් එක පාරටම මහා ගිනි ජාලාවක් ඇතුලෙන් මතුවුනේ ලොකු දත් තියෙන, ඇස් වලින් ගිනි විදින රාක්ෂයෙක්. ගුරුතුමා සතුටු වුණා. ඊළඟට ගියේ ගුන්නා. එයා මැජික් එක කරන ගමන් නිදාගත්තා. හැබැයි එයා මැව්වේ ලොකු කළු පාට මඩ පෙඟුණු මීහරකෙක්. ඒකත් බය හිතන නිසා ගුරුතුමා පාස් කළා. අන්තිමට වාරය ආවේ අපේ ගරාට. මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. ගිනි hina වුණා. ගරා ඇස් දෙක පියාගෙන Tamanගේ මුළු ශක්තියම යොදලා බය හිතෙනම රූපය ගැන හිතුවා. එයා හිතුවේ පරණ සොහොන් පිට්ටනියක ඉන්න කළු පාට හොල්මනක් ගැන. ගරා කෑ ගහලා මැජික් සෙරයටිය වැනුවා. එක පාරටම ඩිම් ගාලා ලොකු ශබ්දයක් ආවා. මුළු පන්තියම දුමෙන් වැහුණා. දුම අයින් වෙනකොට හැමෝම බලාපොරොත්තු වුණේ බිහිසුණු රාක්ෂයෙක්ව. හැබැයි එතන හිටියේ කවුද? කණ්ණාඩියේ ඉස්සරහට මතුවුනේ අඩි 6ක් උස රෝස පාට හරිම සිනිග්දු ලොකු ඇස් තියෙන කපුරු බෝල වගේ පේන වලහෙක්. ඒ වලහ අතේ කිබුනේ ලොකු I love you කියලා ගහපු බැලුන් බෝලයක්. මුළු පන්තියම තත්පර කිහිපයක් ගල් ගැහිලා හිටියා. රිදී යකා ගුරුතුමාගේ රැවුල බිම ගා වුණා. ඊළඟ තත්පරයේදී මුළු පන්තියම hina වෙන්න ගත්තේ බිම පෙරලි. ගුන්න hina වෙලා හුස්ම හිර වෙන්නත් ආවා. ගිනි පවා Tamanගේ තරහ අමතක වෙලා hina වුණා. "ගරා!" ගුරුතුමා කෑ ගහුවා. "මේකද උඹේ බය හිතෙන රූපය? මේ රෝස පාට වලහ දැක්කම මිනිස්සු බය වෙන්නේ නැහැ.
උන් ඇවිල්ලා මේකව හුරතල් කරයි. ගරා ලැජ්ජාවෙන් ඔළුව කහගත්තා. සමාවෙන්න සර්, මම හිතුවේ කළු පාට හොල්මනක් ගැන. හැබැයි මගේ හිතේ කොනක තිබුණා ඊයේ දැකපු රෝස පාට මලක් ගැන. ඒ දෙක මික්ස් වුණාද කොහිද? හැබැයි ඒ වෙලාවේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේ රෝස වලහ නිසා ඉස්කෝලේට එන්න තියෙන ලොකු අනතුරකින් බේරෙන්න පුරුවන් වෙයි කියලා. ඒ මොකක්ද? පාන්තියම hina වෙද්දී අර රෝස පාට සිනිඳු වලහ එකපාරටම බුප් ගාලා දෙකට බෙදුනා. ඊට පස්සේ හතරට බෙදුනා. විනාඩියක් යන්න කලින් මුළු පන්තිය පුරාම අඩි 6ක් උස රෝස පාට කපුරු බෝල වලස්සු 10ක් විතර පිරුණා. මුලින් හැමෝම hina වුණත් මේ වලස්සු එකපාරටම පන්තියේ තියෙන බංකු, පුටු සහ ගුරුතුමාගේ දිලිසෙන නාග සැරේටිය පවා හපන්න පටන් ගත්තා. අයියෝ මුන් මේවා කනවනේ. ගරා වහාම මේ මැජික් එක අයින් කරපන්. රිදී යකා ගුරුතුමා කෑ ගැහුවේ තමන්ගේ රැවුල බේරගන්න වලහෙක් එක්ක පොරබදන ගමන්. ගරා කලබල වෙලා තමන්ගේ පරණ වෙස් මුහුණ දෙපාරක් කරකවලා අහෝසි වේවා කියලා කෑ ගැහුවා. හැබැයි උනේ ඒකේ අනිත් පැත්ත. වලස්සු 10 දෙනා එකතු වෙලා එකම එක මහා දැවැන්ත රෝස පාට යෝධයෙක් බවට පත් වුණා. ඌ කොච්චර ලොකුද කියනවනම් පන්තියේ වහල පවා හිල් කරගෙන උඩට මතු වුණා. මුළු ඉස්කෝලෙම හෙල්ලෙන්න ගත්තා. මචං ගරා උඹ නම් මරු. උඹ මැජික් කරන්නේ අනිත් පැත්තටනේ. ගුන්න බිම නිදාගෙන හිටපු තැනින් නැගිටලා ඇස් දෙක ලොකු කරගෙන කිව්වා. ගිනි කෙල්ල මාරම තරහෙන් හිටියේ. දැන් ඉතින් මටම තමයි මේවා බේරන්න වෙන්නේ කියලා එයා අත් දෙකින් මහා ගිනි බෝලයක් අර රෝස යෝධයාට ගහුවා. හැබැයි පුදුම වැඩක් උනේ. රෝස යෝධයා ඒ ගිනි බෝලය අල්ලලා චොම්ප් චොම්ප් ගාලා කෑවා. හරියට අයිස්ක්‍රීම් එකක් කනවා වගේ. මොකක්ද ඒ උනේ? මගේ ගිනි මැජික් වලට මුන්ව පාලනය කරන්න බෑ. ගිනි පුදුම වෙලා පස්සට වුණා. මුළු ඉස්කෝලෙම ගුරුවරු සහ සිසුන් එළියට දිව්වා. ඒ වෙලාවේ තමයි හැමෝම දැක්කේ ඇත්තම අනතුර. අහස කළු වෙලා ඉස්කෝලේ ඉස්සරහ තියෙන අන්ධකාර අගාධයෙන් මහා කළු දුමාරයක් මතුවෙන්න ගත්තා. ඒ තමයි කළු මකරා. අවුරුදු 1000කට පස්සේ මකරා අවදි වෙලා තිබුණේ ඉස්කෝලේට ඇතුල් වෙන්න. අනේ දෙයියනේ, මකරා ඇවිත් අපිට ඌව නවත්තන්න බෑ. අපේ හැමෝගෙම මැජික් මකරා උරා ගන්නවා. විදුහල්පතිතුමා භීතියෙන් කෑ ගැහුවේ. ඇත්තටම මකරා ළඟට එනකොට රිදීයකා ගුරුතුමාගේ සහ අනිත් අයගේ බලය අඩු වෙන්න ගත්තා. හැබැයි එකම එක දෙයක් විතරක් මකරාට බාධාවක් වුණා. ඒ තමයි ගරා මවපු අර රෝස පාට යෝධ වලහ. මකරා කළු පාට ගිනි පිම්බාම රෝස වලහ ඒ ගිනිවලට උඩින් පැනලා මකරාව බදාගත්තා. මකරාට මීට කලින් කවදාවත් මෙච්චර සිනිඳු සුවඳ හමන කියුට් දෙයකට මුහුණ දීලා තිබුණේ නැහැ. මකරාගේ දරුණු බැල්ම එකපාරටම වෙනස් වුණා. ඌටත් hina යන්න වගේ ආවා. ගරා අන්න අවස්ථාව. ඔයාගේ අර විකාර මැජික් එක තව පාවිච්චි කරන්න. මකරාගේ තරහ නැති කරන්න ඔයාට විතරයි. රිදී යකා ගුරුතුමා ඈත ඉදම් කෑ ගැහුවා. ගරාට දැන් තේරුණා Tamanගේ බලය තියෙන්නේ බය කරන්න නෙමෙයි සතුටු කරන්න කියලා. එයා එකපාරටම ඉස්කෝලේ මිදුලේ තිබෙන පරණ බෙරක් අරගෙන තකටි තරිකිට ගාලා රිදම් එකකට ගහන්න පටන් ගත්තා. ඒත් එක්කම එයා නටන්න ගත්තා. ගරා නටන්නේ එයාගේ ඇගෙන් විසිවුනේ ගිනි පුරුකු නෙමෙයි පාට පාට මල් සහ සීනි බෝල. ගුණා වරෙන් බෙර ගහන්න. ගිනි ඔයා මල් වෙඩිපත්තු කරන්න. ගරා අනකලා. ගුන්න තමන්ගේ බඩට බෙරක් වගේ ගහන්න ගත්තා. ගිනි තමන්ගේ ගින්දර පාවිච්චි කරලා අහසේ ලස්සන ෆයර්වර්ක්ස් මැව්වා. මේ විකාර රූපී හැබැයි ලස්සන දර්ශනය දැක්කම අර දරුණු කළු මකරා එකපාරටම පූසෙක් වගේ බිම වැතිරුණා. මකරාගේ මූණටත් ලස්සන හිනාවක් ආවා. මුළු ඉස්කෝලෙම බේරුණා. හැමෝම හුරේ කියලා කෑ ගැහුවා. හැබැයි ප්‍රශ්නයක් ඉතුරු වුණා. දැන් මේ මකරාව ආපහු යවන්නේ කොහොමද? සහ අර රෝස පාට යෝධ වලහ දැන් ඉස්කෝලෙම කන්න පටන් අරන්. යකෝ මකරාගෙන් බේරුණාට මුගෙන් බේරෙන්න විදිහක් නෑනේ. ගුන්න කිව්වේ වලහ එයාගේ සරම හපන්න හදනකොට. ගරාට දැන් අලුත් අභියෝගයක්. මේ සතුට සහ විනෝදේ පාලනය කරන්නේ කොහොමද? ඊළඟට මොකක් වෙයිද? මුළු ඉස්කෝලෙම අවුල් ජාලයක් වෙලා. එක පැත්තකින් මහා කළු මකරා පූසෙක් වගේ බිම වැතිරිලා ඉන්නවා.
අනිත් පැත්තෙන් ගරා මවපු අර අඩි 20ක් විතර උස රෝසපාට කපුරු බෝල වලහා ඉස්කෝලේ තියෙන පැරණි පුස්කොළ පොත් කන්න හදනවා. ඒ වලහට දැන් මාර බඩගිනි. ඌ ඉස්කෝලේ තියෙන හැම ලී බංකුවක්ම හපලා ඉවරයි. ගරා ඉක්මන් කරපන්. අරු අපේ අවුරුදු 1000ක් පැරණ යකා මැජික් පොත් ටික ඉවර කරන්නයි හදන්නේ. රිදී යකා ගුරුතුමා තමන්ගේ රැවුල අතින් අල්ලගෙන කෑ ගැහුවා. ගරාට දැන් තේරුණා තමන්ගේ මැජික් එක පාලනය කරගන්න බැරි වුණොත් මුළු ඉස්කෝලෙම සීනි බෝල කන්දක් වෙලා ඉවර වෙන බව. එයා එකපාරටම තමන්ගේ යාළුවෝ දෙන්න දිහා බැලුවා. ගුන්න තවමත් බඩට බෙරයක් වගේ ගහමින් ඉන්නවා. ගිනි තවමත් අහසට ගිනි පුපුරු විදිනවා. යාළුවනේ අපිට මේක තනියම කරන්න බෑ. අපි තුන්දෙනාම එකතු වෙලා අලුත් ත්‍රිත්ව මැජික් එකක් කරන්න ඕනේ. ගරා කිව්වා. ගරා, ගුන්න සහ ගිනි තුන්දෙනා එකට අත්අල්ලගත්තා. ගරා සිනාහව සහ සතුටත්, ගුන්න ශක්තිය සහ නිශ්ශබ්දතාවයත්, ගිනි වේගය සහ උණුසුමත් එකතු කළා. ඒ වෙලාවේ ඉස්කෝලේ මිදුලේ මහා ආලෝකයක් විහිදුණා. ගරා තමන්ගේ සම්ප්‍රදායික වෙස්මුහුණ අහසට විසි කරලා මහා හඬින් ගරා නැටුමේ උච්චතම පියවරවල් නටන්න ගත්තා. එතකොටම පුදුම දෙයක් වුණා. අර රෝස පාට වලහා එක පාරටම දිය වෙලා ගිහින් දහස් ගණනක් පාට සමනලුන් බවට පත් වුණා. ඒ සමනලුන් මකරා වටේට කැරකෙන්න ගත්තා. මකරාගේ ඇඟේ තිබුණ කළු පාට අලු ගැලවිලා ගිහින් ඌ ලස්සන රන්වන් පාට මකරෙක් බවට පත් වුණා. මකරා එක පාරටම කතා කරන්න ගත්තා. ස්තුතියි පොඩි යාළුවනේ. මම මේ අවුරුදු 1000ක්ම හිටියේ තනි වෙලා තරහෙන්. ඔයාලගේ සිනාහව සහ මේ මිත්‍රත්වය මගේ හිතේ තිබුණ කළු පාට නැති කළා. රන්වන් මකරා ඊටමත් ගම්බීර හඬින් කිව්වා. මුළු ඉස්කෝලෙම නිහඬ වුණා. විදුල් හතිපතිතුමා සහ ගුරුවරු පුදුමයෙන් බලාගෙන හිටියා. කවදාවත් යකෙක් රක්ෂයෙක් මකරේක්ව මේ විදිහට දමනය කරලා නැහැ. ඒක කලේ බය කරලා නෙමෙයි සතුටු කරලා. ගරා ඔයා අද කලේ අපේ ඉතිහාසයේ කවුරුත් නොකරපු දෙයක්. අපි හැමදාම හිතුවේ මැජික් කියන්නේ මිනිස්සුන්ව බය කරන දණ්ඩනය දෙන දෙයක් කියලා. ඒත් ඔයා පෙන්නුවා සිනාහ කියන්නේ ඊට වඩා බලවත් මැජික් එකක් කියලා. විදුල් හතිපතිතුමා ගරාගේ කරට අතක් තියලා ආඩම්බරයෙන් කිව්වා. එදා ඉඳන් මහා රාවණ මායා විද්‍යාලයේ වෙනස් වුණා. ඉස්කෝලේ නම ගරා සිනාහ මායා පීඨිය කියලා වෙනස් කළා. දැන් එහි උගන්වන්නේ මිනිස්සුන්ව බය කරන්න හැටි නෙමෙයි, මිනිස්සුන්ගේ දුක නැති කරන හැටි. ගරා ඒ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා. ගුන්න දැන් ඉස්කෝලේ නිදා ගැනීම සහ සංසුන් වීමේ අංශයේ ප්‍රධානියා. එයා ළමයින්ට උගන්වනවා කොහොමද හිත සංසුන් කරලා ලොකු වැඩ කරන්න කියලා. ගිනි දැන් ආලෝක සහ සැමරුමේ අංශයේ. එයා ලංකාව පුරාම තියෙන උත්සවවලට ලස්සන ගිනිකෙලි සංදර්ශන පවත්වනවා. අපේ ගරා අදටත් රැට මිනිස්සුන්ගේ ගෙවල් ගාවට යනවා. හැබැයි බය කරන්න නෙමෙයි. කවුරු හරි දරුවෙක් අඬ හිටියොත් ගරා එයාගේ ජනේලේ ගාවට ගිහින් අර රෝස පාට සමනලේක්ව මවනවා. එතකොට ඒ දරුවා hina වෙලා සතුටින් නිදාගන්න යනවා. මේ තමයි යකාගේ ඉස්කෝලේ කතාව. අපිට හිතන විදිහට යක්කු කියන්නේ බය හිතන જાතියක් වුණාට මේ කතාවින් පස්සේ ඔයාලට තේරෙනවා ඇති ඒගොල්ලන්ගේ හිතේ තියෙන්නේ සතුට සහ ආදරය කියලා. කවදා හරි ඔයාටත් රැට හීනෙන් රෝස පාට වලහෙක් පෙනුනොත් මතක තියාගන්න ඒ අපේ ගරා පොඩ්ඩා ඔයාව හිනස්සන්න එවපු මැජික් එකක් කියලා. ඉතින් ගරා සහ යාළුවෝ හැමදාම සතුටින් විනෝදෙන් ඒ මායාලෝකේ ජීවත් වුණා. කතාව ඉවරයි. හැබැයි ගරාගේ සිනාහ හැමදාටම තියෙයි. කතාව ගැන ඔයාලගේ අදහසත් අපිට කියන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කතාව හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ තවත් ලස්සන කතාවකින් ආයෙ හම්බෙමු. සුබ දවසක් ඔයාලට.